Hello everyone. ඉතින් ඔන්න ගොඩක් කාලයකට පස්සේ තමයි අද මම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන මගේ YouTube channel එකේ. අවුරුදු දෙක තුනක විතර පස්සේ තමයි මම අලුත් වීඩියෝ එකක් අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තාක් දුරට ඔයාලගෙන් ඒ ලැබුණු ආදරයට I'm so grateful and also පහුගිය අවුරුදු කීපය තුළ කාර්යබහුල ලයිෆ්ස්ටයිල් එකත් එක්ක ඒ වගේම ෆ්ලයිට්ස් ගිහිල්ලා ආවන් පස්සේ ලැබෙන පුංචිම කාලේ වුණත් මම ඒක use කරේ ස්පෙන්ඩ් කරේ ගෙදර අයත් එක්ක එහෙම නැත්නම් ලංකාවට යන්න travel කරන්න ඒ වගේ දේවල් වලට. ඉතින් මට ඒ නිසාම වීඩියෝස් කියන පොඩ්ඩක් අතපසු වුණා කිව්වොත් හරි මම දන්න එක එක්ස්කියුස් එකක් නෙමෙයි වීඩියෝස් ගෙනාව නැති එකට. I'm so sorry for that. පහුගිය කාලේ මම වීඩියෝස් ගෙනාවේ නැති වුණාට ගොඩාක් දෙනෙක් මාව subscribe කරලා තියෙනවා. ඉතින් ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. Thank you so much for your constant love and support guys. Honestly, I feel so grateful and also I'm so sorry for not bringing any contents or not bringing up any videos. ඉතින් මේ දවස්වල මට පුංචි විවේක කාලයක් ලැබිලා තියෙනවා. මගේ medical treatment සම්බන්ධයෙන් ඒ නිසා මේ දවස්වල මට පොඩ්ඩක් කාලය ලැබිලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි Air Arabia සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මං හිතුවා මට මේ පුංචි ලැබුණු පුංචි කාලය යොදාගෙන ඒ සම්බන්ධව අපි අද කතා කරමු කියන එක. මං හිතන්නේ මගේ කලින් වීඩියෝස් වල මං Air Arabia සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා කියන එක. So therefore I think this would be really important and give you guys some insight about this airline and about the requirements, qualifications, work experience එල මොනවද ඉල්ලන්නේ, ඒ වගේම salary එක මොකක්ද, ඔයාලට හම්බෙන salary package එක මොකක්ද කියන එක. ඉතින් ඔයාලා subscribe කරලා නැත්නම් මාව දැනට ඔයාලට පුළුවන් දැන් subscribe කරලා notification එක on කරන්න. මොකද ඊළඟ සැරේ මම වීඩියෝ එකක් ගෙනාවහම ඔයාලට ඒ notification එක එනවා. Alright guys, so without further ado, let's start today's video. Alright guys, so Air Arabia සම්බන්ධයෙන් තමයි අද අපි මේ segment එකේ කතා කරන්නේ. ඒකේ job vacancies වලට බලා ගන්න පුළුවන් Air Arabia LinkedIn profile එකේ. එහෙම නැත්නම් එයාලගේ official websites වල ඒ වගේම එයාලා මේ job posting දානවා එයාලගේ official Instagram, Facebook pages වලින්. අපි Air Arabia ගැන මුලින්ම කතා කරොත් it's a leading low cost carrier එකක් දැනට Middle East වල තියෙනවා. Air Arabia ගුවන් සේවක සේවිකාවන්ගේ මේ job vacancy එක walk-in interview එකක්. ඉතින් මම දන්න තරමින් ගොඩාක් කාලයකට පස්සේ තමයි Air Arabia වලින් මේ වෙනකොට ලංකාවෙන් recruitments පටන් අරගෙන තියෙන්නේ. සමහර විට ඔයාලා දැනටමත් interview එකට face කරලා ඇති. මම මේ වීඩියෝ එක ගෙන චුට්ටක් පරක් වුණා. මට ඇත්තටම මේක ගේන්න ඕනුනේ මාර්තු 25ට කලින් වීඩියෝ එක මට post කරගන්න උවමනාවක් තිබ්බට ඒ දවස්වල මම පොඩ්ඩක් busy වුණා treatments වලට checkups වලට යන්න තිබ්බ නිසා මට ඒක දාගන්න බැරි වුණා. නමුත් මම හිතනවා අද අපි මේ කතා කරන ගොඩක් තොරතුරු ඔයාලගේ ඉස්සරහට Air Arabia interview process එකේදී වැදගත් වෙයි, ප්‍රයෝජනවත් වෙයි කියලා. Air Arabia base එක තියෙන්නේ Sharjah කියන city එකේ United Arab Emirates වල. ඔයාලා දන්නවා ඇති Dubai කියන්නේ වෙනම city එකක්, Sharjah කියන්නේ වෙනම city එකක්. Sharjah කියන මේ city එක ගැන කතා කරොත් it's a very calm, quiet city, affordable, family-oriented, very traditional city. ඒ වගේම aviation hospitality industries ගත්තොත් limited job vacancies තමයි තියෙන්නේ ඒ city එක ගත්තොත්. නමුත් Dubai අපි compare කරොත් Dubai is more like a fast-paced city, a luxurious lifestyle, expensive and with better job opportunities as well. ඉතින් ඒ වගේ තමයි අපි cities දෙක ගත්තොත් Dubai සහ Sharjah කියන cities දෙක compare කරොත් you can settle in easily and very affordable. Things are very cheap around the city, so it's really good as well. ඉතින් ඒ වගේම low cost carrier එකක් වුණාට ගුවන් සේවික සේවිකාවක් වෙන්න කැමති ඔයාලට මේ opportunity එක ඇත්තටම ගොඩක් හොඳ opportunity එකක්. If you are considering to join as a cabin crew, this is a great opportunity for you to grow your career
and to expand your knowledge, your skills, and to explore the world. This is one of the greatest opportunity for you to become a cabin crew. ඉතින් මං ඔයාලට මගේ screen එක share කරනවා interface එක. So I'm going to walk you through some of the important points of this process. මෙතනදී මෙහෙම දාලා තියෙනවා, we invite walking candidates for cabin crew recruitment open day on 25th March 2025 with the venue details below. Don't rely on this venue or the location details because this might change for the next intake, but I want to highlight about the time. And all candidates are expected to come at exactly 9 a.m. ඉතින් මෙතනදී time එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ චුට්ටක් විශේෂයෙන්. මොකද ගොඩක් අය මම දැකලා තියෙන ඉන්ටර්වියුස් වලදී පරක්කු වෙලා ගිහිලා තියෙනවා. ඉතින් මං කියන්නේ don't be late, be on time. Be on time කියන්නේ මෙතනදී not to be that around 8:55 or 9. Just be there at least half an hour before the interview. That's called be on time because it gives you some time to adjust or to get settled in and to get used to the surrounding or to make friends, right? පොඩ rush එකේ නැතුව relax වෙන්න පුළුවන්. චුට්ටක් කලින් ගියොත් ඔයාගේ documents ටික හදා ගන්න පුළුවන්. ළඟ ඉන්න යාළුවෝ ඇති කරගන්න පුළුවන්. ඔයාලා පරක් වෙලා ගියොත් already recruiter eliminate කරලා ඉවරයි. Trust me on that. ගුවන් සේවක සේවිකාවක් කියන මේ job role එක ලෙහෙසි job එකක් නෙමෙයි. මේ cabin crew කෙනෙක් වුණාම ගොඩක් time management එක punctuality කියන එක important. ඉතින් ඔයාලා පරක් වෙලා ගියොත් එයාලා හිතන්නේ ඔයා කොහොමද duty එකට on time report කරන්න කියලා. So do not give them the impression that you are late or you are not serious about this job කියන එක. So we go down and it says job purpose එක දාලා තියෙනවා මෙතනදී as an airline what they expect from you. Key result responsibility කියන එක පොඩ්ඩක් බලා ගන්න. Ensure timely attendance, proper grooming, fitness and legality of self for the assigned flights. Proper grooming කියන්නේ ඔයාලා airline එකට join වුණාම ඔයා තමයි ඒ airline එක represent කරන brand එකක්. එතකොට යුනිෆෝම් එක ඇඳලා ආඩම්බරකින් ඒ යුනිෆෝම් එක අඳින්න, ගර්ල් කෙනෙක්ට පිළිවෙලකට nails ටික තියාගන්න ලස්සනකට, ඒ වගේ තමයි ලස්සන මේකප් එකක් දාන්න, ලස්සන කොණ්ඩේ බඳින්න. මොකද ඒක ගොඩක් මේ brand impression එක වැදගත් airline එකකදී. Your grooming has to be immaculate when you wear the uniform. So ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. ඒ වගේම තමයි පල්ලෙහාට යනකොට තියෙන safety measures, customer service and cross checking and reports. May points with balagana go through that because if I'm going to read all of these, it's going to take some time. It's not going to finish today. cover up but I want to talk about the important requirements here. So මෙතනදී අර දාලා age between 20 to 33 years කියන එක. ඉතින් අවුරුදු 20ක් 33 අතර කෙනෙක් නම් ඔයාලට මේකට apply කරන්න පුළුවන්. මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ Middle East වල තියෙන තව premium airlines ගත්තොත් Emirates, Etihad, ඒ වගේම අපි Qatar ගත්තොත් මේවා premium airlines. එතකොට මේ airlines වලින් on board alcohol serve කරනවා. You have to be 21 years old in order to serve alcohol in the UAE. It's one of the legal requirements. ඒ නිසා තමයි මේ airlines වලින් අවුරුදු 21 හෝ ඊට වඩා වැඩි කියලා ඉල්ලන්නේ. නමුත් Air Arabia වල alcohol serve කරන්නේ නැහැ on board. ඒ නිසා තමයි එයාලගේ requirement age එක 20න් පටන් ගන්න තියෙන්නේ. අවුරුදු 32ක 33ක කෙනෙක් නම් ඔයා. නමුත් customer service experience වගේ දෙයක් තියෙනවා නම් ඔයාට apply කරලා බලන්න පුළුවන්. ගොඩාක් දුරට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. ඒ වගේ doubts තියෙන තැන්වලදී guys, I would say just go for it, just apply and see. There's nothing to lose and you never know unless you try, right? And sometimes අපි හිතුවේ නැතුණාට සමහරක් වෙලාවට recruiter ඔයාගේ කැමති quality එකක් තියෙන්න පුළුවන් ඔයාට. Or maybe you have a strong personality, strong communication or a positive approach that the recruiter likes in you. So some ඒ වගේ වෙලාවස්ථාවලදී luck එකට ඔයාව select වෙන්න ඉඩ තියෙනවා. So go for it. Don't lose this opportunity, all right? Moving on to the next point. A minimum height is 160 centimeters for female, 170 centimeters for male. girl කෙනෙක් නම් minimum height requirement එක 100 cm 160. Qatar Airways ගත්තොත්
එයාලගේ minimum height requirement එකක් නැහැ. As long as you can do the arm reach of 212 centimeters or above, you are fine. Okay. Emirates, Etihad and Air Arabia කියන මේ airlines වලදී mention කරලා තියෙනවා minimum height එක 160 centimeter. මීට වඩා අඩු වුණොත් Etihad එකේ assessment days වලදී eliminate වෙලා තියෙනවා. ඒ වගේම Emirates එකේදීත් height එක 160ට වඩා අඩු අය eliminate වෙලා තියෙනවා. But guys, again, give it a go. Okay? Again, I'm telling you, go for it. ඔයා හිතනවා නෑ මගේ height එක චුට්ටක් අඩු වුණාට I have this. I have the other requirements කියලා හිතෙනවා නම් go for it. Do not lose the opportunity. Do not lose the chances. Like I said before, just do it. Okay? All right. Weight to be in proportion to age and height. එයාලා highlight කරන BMI එක. BMI එක කියන්නේ cabin crew කෙනෙක්ගේ fitness එක check කරන එක්තරා විදිහේ indicator එකක් තමයි BMI එක කියන්නේ. තමන්ගේ BMI එක check කරන්න පුළුවන්. ඔයාලට Google එකේ ඔයාලගේ උස සහ බර දැම්මන් පස්සේ BMI indicator එක පෙන්නනවා. As long as you are in the green zone or the normal zone, you don't have to worry. ඉතින් මම BMI එක මොකද්ද? ඇයි මේක aviation එකට ගොඩක් important වෙන්නේ? විශේෂයෙන් cabin crew job role එකට මේක විශේෂයෙන් important වෙන්නේ ඇයි කියලා මම ඊළඟ videos වලදී ගේන්නම්. මොකද ඒක ගොඩක් කතා කරන්න තියෙන එකක්. එක එක්කෙනාගේ fitness level එක වෙනස්, එක එක්කෙනාගේ metabolism, body structure එක වෙනස්. ඒ නිසාම තමයි weight එක මෙච්චරක් ඕනි කියලා කිසිම යාලා ඉන්නේ එකකින් mention කරන්නේ නැත්තේ. මොකද ගොඩාක් දෙනෙක් මගෙන් message කරලා අහනවා අක්කී මගේ weight එක මේ ගාන මට apply කරන්න පුළුවන්ද කියන එක. ඉතින් I cannot give a proper answer for that. I will do a whole video next time. Okay. We are moving to the next point is the clear skin with no marks or tattoos that would be visible wearing the cabin crew uniform again. දැන් පස්සේ tattoos පේනවා නම් සහ ගොඩක්ම severe scars, severe acne condition තියෙනවා. That would be a problem. Tattoo declaration එකක් දෙනවා ගොඩක් airlines වලදී. Etihad දෙනවා tattoo declaration එකක්. Emirates වලත් දෙනවා tattoo declaration එකක් where you have to declare tattoos anywhere in your body. All right. This is one of the legal document for the airline. If you lie on the application saying that you don't have tattoos, that will cause you a lot of problems later on. ඒ නිසා මම කියන්නේ ඔයාලට tattoos තියෙනවා නම් අනිවාර්යෙන් declare කරන්න, because you don't need any surprises towards the end of your training. Or trust me, they have sent back a lot of cabin crew back to their home countries because of this reason. තව දෙයක් තමයි ගොඩාක් දෙනෙක් confused වෙන දෙයක් තමයි මම දැකලා තියෙන දෙයක්. ඔයා boy කෙනෙක් නම් arms වල tattoos තියනවා නම් ගොඩක් අය කියලා තිබුණා oh it's okay or long sleeves arms වල tattoos තිබ්බට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද Emirates එකේ long sleeve එකක් තමයි boys ලා අඳින්නේ, so it's not a problem කියන එක. Guys, in Emirates training college uniform එක වල දැකලා ඇති red polo shirt එකක් අපි අඳින්නේ. boys වලටත් කොට t-shirt එකක් අඳින්නේ මේ වගේ. the training college uniform එක red polo t-shirt එකත් it's a part of the uniform, so therefore it's a problem for you. නමුත් Etihad එකේදී ඔයාට arms වල tattoos තියෙනවා නම් boy කෙනෙක් නම් arms වල tattoos තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයාලගේ declaration form එක මේ වගේ. ඉතින් ඒක Emirates එකට වඩා චුට්ටක් වෙනස්. එයාලගේ declaration form එක declare කරන places වෙනස් Emirates එකට වඩා. I think මට ඒක පොඩ්ඩක් මේ Emirates එකේ මේ ගොඩක් අයගේ තියෙන confusion එක මට කියන්න highlight කරන්න ඕන වුණා, especially for boys. Clear skin ගත්තොත් if you have acne here and there, it's fine there. And also if you know how to cover it with makeup, that's totally fine. මෙතනදී ගොඩක් මම highlight කරන severe acne condition තියෙනවා නම් makeup දැම්මත් පේන acne conditions තියෙනවා නම් තමයි ගොඩක්ම mention කරලා. Medically and physically fit to perform cabin crew duties. ඒ කියන්නේ ඔයාලට ගොඩක් serious medical conditions නැත්නම්, or if you have any other chronic diseases that hinder your performance on board or your duties on board, that would put you in trouble. Chronic diseases saha medical conditions අපි ගත්තොත් ගොඩක් cabin crew කියන job role එකට effect වෙන ගොඩක්. If you have heart conditions, arthritis or asthma, severe asthma,
or if you have any other infection diseases ඒ වගේ සම්බන්ධයෙන් තියෙනවා නම් ගොඩක් දුරට ඔයාලා join වෙනන් පස්සේ visa එක ගහද්දී ඔයාලට ඒ වගේ medical conditions තියෙනවා නම් ගොඩක් serious medical conditions තියෙනවා ඔයාලගේ visa එක reject වෙනවා. That means you would not get the offer from the airline. මේ රටට ආවන් පස්සේ තමයි ඔයාලා visa එක process කරන්නේ. They will do the whole medical checkup on you. මෙතනදී ඔයාලට අහු වුණොත් ඔයාලට මේ වගේ serious medical problem එකක් තියෙනවා කියලා එතනදී ඔයාලගේ job offer එක withdraw කරන්න airline එකට හැකියාව තියෙනවා. එහෙම medical condition එකක් තියෙනවා. You can't apply for this job role. Ability to swim with aid of a flotation device. ඒ කියන්නේ life jacket එක ආධාරයෙන් ඔයාලට swim කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් වතුරට බය නැත්නම් you are good to apply for this. So these are the important requirements guys. මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති මේ දාලා තියෙන points මොනවද කියන එක. Let's go to the qualifications කියන segment එකට. So guys මෙතනදී දාලා තියෙනවා diploma in higher secondary certificate is acceptable for this job role. A diploma in travel and tourism is a plus. A level ඉවර කරලා complete කරලා තියෙනවා නම් ඒ වගේම diploma එකක් තියෙනවා නම් ඔයාලට travel and tourism පැත්තෙන් එහෙම නැත්නම් hospitality සම්බන්ධයෙන් එහෙම නැත්නම් customer service සම්බන්ධයෙන් that's a plus sign for you to apply. Training in first aid, safety and emergency procedures are an added value. මන් දන්න තරමින් ගොඩක් ලංකාවේ සමහරක් ආයතන තියෙනවා medical centers තියෙනවා ඔයාලට you can do the certificate in first aid. ඇත්තට මේ job role එක විතරක් නෙමෙයි ඔයාලගේ personal life එකට උනත් ඒ course එක ඇත්තටම වටිනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාලට එහෙම certificate එකක් තියෙනවා නම් first aid සම්බන්ධව එහෙම නැත්නම් nursing කරලා තියෙනවා නම් මං හිතන්නේ ඒක ගොඩක් වලට advantage එකක් වෙයි. Next, fit to fly has good general health, no serious medical conditions or chronic diseases. අර මං කලින් කිව්වා වගේ medical conditions නැත්නම් serious medical conditions නැති වෙන්න ඕනේ. හොඳ සෞඛ්‍ය සම්පන්න කෙනෙක් නම් that is also good for you. And proficient in Microsoft Office. I'm sure you all are good in Microsoft Office. IT සම්බන්ධයෙන් වල knowledge එකක් තියෙනවා. That's also good. Language must be fluent in written and spoken English. Guys, මම මේ සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. කොහොමද අපි මේ ඉංග්‍රීසි භාෂාව හසුරුවන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද බයක් නැතුව කියන එක මම දන්න tips ටිකක් තමයි ඒ වීඩියෝ එකේ මම share කරලා තියෙන්නේ. I'm not a teacher, I'm not a pro. So just have a look, you will get an idea. මේ වෙනකොට මම දැකලා තියෙන ගොඩාක් apps තියෙනවා. You can download them and to learn English. ඉංග්‍රීසි භාෂාව කතා කරන්න එහෙම නැත්නම් practice කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ apps download කරලා use කරන්න practice කරන්න. ඒ වගේම තමයි හොඳම ලේසිම දේ තමයි mirror එකක් ඉස්සරහට ගිහලා තමන්ටම කතා කරන්න ඉංග්‍රීසියෙන්ලි. Even if you make a mistake, no one is there to judge you, right? So you get the flow and you will start learning how to use the language. Later on, you can fix the rest, like how to use grammar, how to use idioms and things like that. So those were the qualifications and we are moving into work experience here. It says fresh graduates are encouraged to apply for this job role. ඒ කියන්නේ levels complete කරලා ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ job role එකට apply කරන්න. ඒ වගේම තමයි previous experience as a cabin crew or in a customer service role. In the airlines, aviation or hospitality industries shall be treated as an added value. ඒ වගේම තමයි previous experience එක තියෙනවා නම් cabin crew කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් hospitality hotel industries වල customer service සම්බන්ධයෙන් ඔයාලට experience එක තියෙනවා නම් that would be an added value for you. Active cabin crew license is an advantage. cabin crew කෙනෙක් නම් ඔයා දන්න ඇති අපිට තියෙනවා GCAA license එක. ඒක තාමත් valid now, expire නැත්නම් that would be an advantage for you. Capable of working in shift pattern and for extended working hours. Cabin crew කෙනෙක් වුණාම ඔයාලට built up roster එකක් හම්බ වෙන්නේ. Cabin crew කෙනෙක් වුණාම වැඩ කරද්දී duties fixed timing නැහැ. සමහරක් රට උදේ වැඩ සමහර දවස් දවල් රැ කියලා එකක් නැහැ. Your duties can be changed according to the flight schedules. With Emirates වල non-stop long flight එක තමයි පැය 16ක් 17ක් අතර එක දිගට non stop අපි fly කරනවා. ඉතින් ඒ වගේ long shift වැඩ කරන්න okay නම් ඔයාලට you can apply for this job role.
shows high flexibility and adaptability to frequent changes in busy schedules. ඔයාලා ඇති අපේ rosters ගොඩක් වෙලාවලට අන්තිම මොහොතේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. right? එහෙම අවස්ථාවන් මට ගොඩක් වෙලා තියෙනවා. ලංකාවට එන්න duty එකේ ලංකාවට එන duty flight එක අන්තිම මොහොතේ cancel වෙලා තියෙනවා. roster එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවලට ගොඩක් දුක හිතෙලා තියෙනවා. අනේ මට ලංකාවට යන්න chance එක නැති වුණානේ කියලා. ඉතින් ඒ වගේ දේවල් වලට adapt වෙන්න වලට පහසු කෙනෙක් නම් you can apply. Demonstrate the ability to contribute and successfully deliver against policies and procedures and set KPIs. This is what the company wants from you, to deliver a successful customer service to your customers, following company guidelines, procedures, and set KPIs. ඉතින් මේ ටික තමයි දැනට ඔයාලා focus කරන්න ඕන common qualifications සහ work experience කියන එක මම හිතනවා ඔයාලට ඒ සම්බන්ධයෙන් පොඩි idea එකක් හම්බෙන්න ඇති කියන එක. interview එකට යනකොට ලස්සනට යන්න මම කලින් videos කරලා තියෙනවා. just be yourself when you go to the interview. Don't try to copy what you see online. මම දැකලා තියෙන ගොඩක් අය questions share කරනවා final interview questions මේ වගේ දේවල් අහන්නේ කියන එක. ඉතින් එතනදී ඔයාලා කියන්න ඕන දේ by heart කරන් ගියත් මම කියන්නේ final interview එකේදී ඔයාලා face කරනකොට just be yourself. Don't be like a parrot. ගොඩක් දෙනෙක් interviews fail වෙන්න එක හේතුවක් තමයි එයාලා අර පොතේ තියෙන එකම කටපාඩම් කරන් ඇවිල්ලා එක දිගට කියාගෙන යනවා. recruiters ලා එයාලට already ඔයාලව notice කරගන්න පුළුවන් ඔයාලා මේක කටපාඩමින් කියන දෙයක්ද නැත්නම් ඔයාමද මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ කියන එක. So that's what I'm saying. Just be genuine about what you are saying. Alright, so ඊට අමතරව අපි salary සම්බන්ධයෙන් අපි අද කතා කරොත් Air Arabia basic එක පටන් ගන්න මම දන්න තරම් dirhams වලින් 3000 4000 අතර තමයි basic එක පටන් ගන්න. මේක ගොඩක් විදිහට මේ salary එක වෙනස් වෙන්න පුළුවන් guys. These figures can be changed because of your seniority or how long you've been working with the airline. These figures can change. Alright guys, so basic salary for a new joiner is around 3 to 4,000 dirhams per month. අපි මේක ශ්‍රී ලංකන් rupees වලට convert කරලා currency rate එකත් එක්ක රුපියල් 2,40,000ත් 3,20,000ත් අතර ප්‍රමාණයකින් ඕනට earn කරන්න පුළුවන්. Salary includes basic pay, housing and transport allowances කියලා තියෙනවා. Basic salary එකටම තමයි ඔයාලගේ housing and transport allowances add කරලා තියෙන්නේ. Cabin crew are responsible for their own housing and transport cost. ඔයාලා දන්නවා ඇති මේ වෙනකොට Middle East වල තියෙන අනිත් premium airlines ගත්තොත් Emirates, Etihad, Qatar වගේ airlines ගත්තොත් එයාලගේ cabin crew එකේ අයට free accommodation සහ free transport දෙනවා to work and back from work. නමුත් Air Arabia වලදී මේ දේවල් ඔයාලට දෙන්නේ නැහැ. So ඔයාලට ඉන්න place එකක් සහ duty එකට report කරන්න යන ගමන් වියදම් transport cost එක ඔයාලම cover up කරගන්න ඕනේ. Total salary consists of basic salary, flying hours, duty hours, layovers, seniority and experience. මේ total salary එක කියන්නේ basic salary එක plus flying hours, duty hours, layovers, seniority සහ experience කියන මේ ඔක්කොම එකතු වෙලා ඔයාලට total salary එකක් හැදෙනවා. 3 to 4 months after join වෙලා මාස 3-4ට ගියන් පස්සේ ඔයාලගේ average total monthly salary would be 8,000 to 10,000 dirhams. I think average ඔයාලට earn කරන්න පුළුවන් join වුණාන් පස්සේ මෙන්න මේ කියන ගාන. Since Air Arabia is a low cost carrier, salaries are slightly lower than other premium airlines. අනිත් premium airlines වලට වඩා එයාලා දෙන මේ දීමනා මේ package එක අඩුයි කියලා තමයි කියන්නේ. නමුත් Air Arabia වල මේ package එක ඇත්තටම attractive package එකක්. ඒ වගේම tax free income එකක් Middle East වල තියෙන. For each year of service, an additional 200 dirhams is added to the monthly salary. හැම අවුරුද්දෙම තව extra dirhams 200ක් ඔයාලගේ salary එකට add වෙනවා. rupees වලින් ගත්තොත් රුපියල් 16,000ක් අතර ප්‍රමාණයකින් ඔයාලගේ salary එකට add වෙනවා.
layover destinations include Colombo. Layover එකක් කියන්නේ ඒ රටට ගියාම legal rest එක. මේක පැය 24ට වඩා වැඩි වෙන්නත් පුළුවන්, පැය 24ට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඉතින් Colombo වලත් ඔයාලට layover එකක් තියෙනවා. That's even better for you to go and meet your family, your friends, and it's home, you know. Annual leave consists of 42 days per annum and can be taken separately. Cabin crew members can enjoy standby staff tickets and 90% off discounted tickets on other airlines. ඉතින් මේ වගේ travel benefits තියෙන airline එකක් තමයි Air Arabia කියන්නේ. So I hope you guys get an idea. So තව වැදගත් කරුණක් තමයි මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනෙක් social media use කරන ලොකු follow base එකක් තියෙන influenceලා තමයි ගොඩක් දෙනෙක්. ඉතින් ඔයාලත් මේ වෙනකොට apply කරන ඇති ගොඩක් airlines වලදී ඒ වගේම ඔයාලගේ CVs වල social media handles mention කරනවා ඇති. ඉතින් මට සඳහන් කරන්න ඕන උනේ මේ airlines වලදී recruitments වලදී ඒ recruitersලා ඔයාලගේ social media handles check කරනවා. අනිවාර්යෙන් check කරනවා. ඉතින් මේක මම කියන්නේ මට උන experience එකක් ඉන්න එක මම දන්න හින්දා it was one of the leading airlines in the UAE. මට airline එකේ නම සඳහන් කරන්න බෑ මේ මොහොතේදී. නමුත් මම ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. මොකක්ද අවස්ථාව කියන එක එතනදී ඒ airline එකේ recruiter එයා තමයි assessment days වලදී ඔයාලගේ CV එක short list කරලා recruitment එකට ගන්න recruitment process එකට එන කෙනෙක් තමයි එයා. ඉතින් එයා මට කිව්වා Tilani, I shortlisted you because of your social media. I know you, I follow your contacts කියලා. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා මම Instagram එකේ contents create කරනවා. ඉතින් එතනදී ඒ ඇති වුණ conversation එකේදී තමයි මම දැනගත්තේ recruitersලා ඔයාලගේ social media handles check කරනවා කියන එක. What I want to say is that you have to be careful about what you are posting or what you talk about on your social media. ගොඩක් අය share කරනවා තමන්ගේ social media handles වලදී ඔයාලගේ opinions share කරනවා about the current situation in certain countries involving in the war. ඒ වගේම තමයි ඔයාලා criticize කරනවා නම් සමහරක් දේවල් ඔයාලා criticism සම්බන්ධයෙන් ඔයාලා post ඔයාලගේ opinions ඔයාලගේ matters ඔයාලා share කරන කෙනෙක් නම් political views සම්බන්ධයෙන් එහෙම නැත්නම් especially if you're a girl and if you post things about nudity එහෙම නැත්නම් bikini pictures වලින් post දාන කෙනෙක් නම් එහෙම නැත්නම් revealing clothes වලින් post දාන කෙනෙක් නම් these things will affect your application process. So you have to be careful about what you are posting on your social media handles, and as long as you follow the guidelines and as long as it doesn't criticize anyone or anything, or it doesn't have any violations against certain rules or religion or any sort of a thing, you are fine. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ account එක private දාන්න, because again ඔයාලට ඔයාලගේ application process එක cancel කරගන්නවත් එහෙම නැත්නම් reject කරගන්නවත් ඕනේ නැහැ මේ සම්බන්ධයෙන්. මම මේක ඔයාලට තහවුරු කරලා කියන්නේ because this conversation I had with this recruiter, he mentioned that they are checking the social media handles of the candidates, so they are looking at those things. So you have to be careful about what you talk, what you post, and things like that, guys. And nothing serious, that's all about it. As long as you are not posting those things I mentioned before, you're completely fine. Alright guys, that's all about today's video. මං හිතනවා ඔයාලට පොඩි හරි idea එකක් ලැබෙන්න ඇති කියලා අද අපි කතා බහ කරපු එකෙන් මේ information වලින්. හිතනවා මේ videos වලට ගොඩාක් දුරට වැදගත් වෙයි. ඉස්සරහට Air Arabia වලින් ඔයාලව recruit කරනකොට ලංකාවෙන් Qatar Airways සහ Emirates වලින් ලංකාවෙන් time to time assessment days there. So I wish you all the very best, and I hope this whole video will give you such information to be successful on your interview day. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. ඔයාලට පුළුවන් මාව follow කරන්න Instagram එකේ tilani.onair කියන මේ social media handle එකේ. Yeah, that's all about it. මේ තාක් දුරට ඔයාලගෙන ලැබෙන ආදරයට මම ගොඩක් thankful, grateful වෙනවා. I think thank you so much for your love and support, guys. It means so much to me. ඉතින් අදත් මේ වගේ content එකක් ආපහු කරන්න a motivation එක දුන්නේ ඔයාලා. I think thank you so much again for that. Alright, so I'll see you guys again in my next video.
Until then, be safe, guys, and all the best.